බයිනෑන්ස් ලර්න් ඇන්ඩ් එර්න් එකකින් ඔයගොල්ලන්ට ඩොලර් 1.5ක 2ක වගේ රිවර්ඩ් එකක් ගන්න chance එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කාට හරි අහන්න පුළුවන් ඩොලර් 2ක් අරගෙන මොනා කරන්නද කියලා. හැබැයි ඉතින් ඔයගොල්ලන්ගේ ට්‍රේඩින් ෆීස් හරි අඩු කරන්න මේකෙන් කවර් කරගන්න පුළුවන්. ඒ වගේම මේකට කොහොම පොඩි වෙලාවක් යන්නේ. ඉතින් මේක කරා කියලා පාඩුවක් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඒ වගේම මේ වීඩියෝ එකේ තව අරමුණක් තමයි ඔයගොල්ලන්ට මේ බයිනෑන්ස් ලර්න් ඇන්ඩ් එර්න් ගැන කියලා දෙන එක. මොකද ඉස්සරහටත් මේ වගේ රිවර්ඩ්ස් එනවා. ඉතින් එතකොට ඔයගලන්ට මේක දැන් ඉස්සර නම් මෙතන උඩ තියෙන ප්‍රොෆයිල් අයිකන් එක උඩ ක්ලික් කරලා ඔයගලන්ට ඔක්කොම සර්විසස් අයිකන්ස් බලා ගන්න පුළුවන්. හැබැයි දැන් එහෙම නැහැ. ඒ ඇප් එක අප්ඩේට් කරාට පස්සේ ඔයගලන්ට තියෙන විජෙට්ස් මේ වගේ recommend widget එක. එතකොට මේකේ තමයි learn and earn තියෙන්නේ. මේ widget එක ඔයගලන්ට පෙන්වන්න නැත්නම් ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ අනිත් widget එකක් උඩ ඔබාගෙන ඉන්න. ඒ කියන්නේ හෝල්ඩ් කරගෙන ඉන්න. උදාහරණයක් මේ P2P widget එක උඩ හෝල්ඩ් කරගෙන හිටියාම ඔයගලන්ට remove widget edit page edit widget කියලා මෙනු එකක් එනවා. ඒකේ edit page කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට මේ page එකේ තියෙන widgets remove කරන්න හෝ අලුතෙන් ඒවා add කරන්න පුළුවන්. ඔයගලන්ට කරන්න තියෙන්නේ මේ කහ පාට plus button එක උඩ ක්ලික් කරලා අලුතෙන් widget එකක්, ඒ කියන්නේ recommend widget එක දාගන්න එක. එතකොට මේකේ පෙන්නනවානේ මේ widgets මේකේ recommend එක දාන්න ඕනේ. මම දැනටමත් මේක අරන් තියෙන. ඉතින් ඒක උඩ ක්ලික් කරලා ඔයගොල්ලෝ add කරගත්තාම මේ වගේ recommend widget එක එනවනේ. ඊට පස්සේ ඔයගලන්ට තියෙන මේ කළු පාට check box එක උඩ ක්ලික් කරන්න. එතකොට ඒක save වෙනවා ඒ widget එක. එතකොට ඔයගලන්ට පේනවා recommend widget එක දෙවෙනියට තමයි learn and earn කියන icon එක තියෙන්නේ. හැබැයි දැන් ඔයගොල්ලෝ සමහරවිට මේක මේ පැත්තට ගියාම මේකේ shortcut වලක් තියෙන්න පුළුවන්. කොහොම හරි මේක දෙවෙනියට හැමෝගෙම වෙන්නන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ උඩ widget එක උඩ තියෙන මේ arrow එක උඩ ක්ලික් කරාම recommend මේ services page එකට යනවා. එතකොට ඒකේ තියෙනවා මෙතන මේ යට ඔයගොල්ලන්ට search කරලා හොයාගන්නත් පුළුවන්. නැත්නම් learn and earn මේ මෙතන service එක තියෙනවා. එතකොට ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාම ඔයගොල්ලන්ට යන්නේ learn and earn page එකට. ෂෝට් එකක් දාන්න පුළුවන් විනාඩි 3ක් නිසා මම මේක ඉතිරි කොටස ඊළඟ ෂෝට් එකට දාලා තියෙනවා. අපේ channel එකට ගිහලා ඊළඟ ෂෝට් එක බලන්න. කොහොමද learn and earn එකේ task එකක් කරන්න කියලා.